welcome to Blush in Melbourne. ඉතින් ඔන්න මම අදත් ආවා අමුතුම වීඩියෝ එකක් අරගෙන. ඔයගොල්ලෝ දැනටමත් thumbnail එක දැකලා දන්නවා ඇති. ඉතින් එන්න මාත් එක්ක යන්න මෙල්බන් පොලට. මේක පොල කිව්වට මේක Queens Market එක. මේකට ගොඩක් මෙහි අයත් යනවා, ගොඩක් මෙහි වයසක අය යනවා. එතකොට ටුවරිස්ට්ලාට තමයි ගොඩක් තියෙන්නේ. ඒ කියන්නේ මේක ටුවරිස්ට්ලා අතරේ මාර ෆේමස් එකක්. ඉතින් එහෙම තමයි. අපි බලමු කොහොමද මේක තියෙන්නේ, මොන වගේ දේවල්ද තියෙන්නේ. අපි තව ඇතුළට ගිහිල්ලා බලමු. ඉතින් මේ දෙපැත්තම තියෙන්නේ ෆුඩ් ස්ටෝල්ස්. ඒ කියන්නේ දැන් මේ ලේන් එකේ ඔක්කොම තියෙන්නේ ෆුඩ් ස්ටෝල්ස්. එතකොට තව ඉස්සරහට ගියාම ඇඳුම් තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තට ගියාම ජුවලරිස් වගේ තියෙන අය වගේ නිකන් සෙක්ෂන් තියෙන්නේ. ඉතින් බලන්න කොහොමද ඒවා තියෙන්නේ කියලා. එතකොට මේ මාකට් එකේ ගණන් ගත්තොත් එහෙම මාර ලාභ බඩුත් තියෙනවා. ඒ වගේම අපි හිතන්නේ නැති විදියට ගණන් බඩුත් තියෙනවා. මොකද මේක අර මං කිව්වා වගේ ටුවරිස්ට්ලා අතර ප්‍රසිද්ධයි කිව්වනේ. ඒ නිසා එහෙම වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් එහෙම තමයි. දෙක බැලන්ස් එකේ තියෙනවා. අඩු බඩුත් තියෙනවා. මාර විදියට අර හොඳ ෂොප් එකකින් ගත්තත් එච්චර ගාණක් යන්නේ නැහැ වගේ කියලා හිතෙන බඩුත් තියෙනවා. දැන් අපි යන්නේ අයිස්ක්‍රීම් එකක් කන්න. අයිස්ක්‍රීම් ස්ටෝල්ස් ගොඩක් තියෙනවා. ඉතින් බලලා අපි මෙතෙන්ට තමයි ආවේ. අරයා ගත්තා මින්ට් හරි මොන හරි එහෙම අයිස්ක්‍රීම් එකකුයි රම් අයිස්ක්‍රීම් එකයි මික්ස් කරලා. මම ගත්තේ රම් එක විතරයි. මම මින්ට් අරන් මනකට ආස නැහැ. මේ හැබැයි ඒ අයිස්ක්‍රීම් එක මාරම රහයි. මම දැන් මේක කකා යන්නේ ඒක. ඉතින් එහෙම තමයි. මේ දැක්කනේ හැම දෙයක්ම වගේ තියෙනවා. මෙතන සමහර ෆුඩ් ට්‍රක්ස් වගේ ඒවා වල මාරම පොලිම. මම දන්නේ ඇයි එච්චර පොලිම කියලා ඔයගොල්ලෝ පේන්නේ නැතුව ඇති. අර අතන මම පෙන්නපු ඒ පොලිම මාර දිගට එහාට තියෙනවා. ඔයගොල්ලන්ට පෙවුන්නේ නැතුවට. ඉතින් පොලිමේ ඉන්න එච්චර වෙලා ඉන්න බැරි නිසා මේක මොකද 4ට කොහෙද වහනවා. 4ට හරි 4:00 ඒ වගේ වෙලාවට වහනවා. අපි දැන්ට අද්දි 2යි ගානක් වගේ. ඉතින් අපි ඒ නිසා ඉක්මනට මොනවද තියෙන්නේ කී බල ගියා. වහන්න ඉස්සෙල්ලා. තව දෙයක් තමයි මේ මාකට් එකේ මෙහි දේවල් විතරක්. ඒ කියන්නේ දැන් කෑම ගත්තොත් මෙහි කෑම විතරක් කියලා එහෙම දෙයක් නැහැ. හැම රටකම වගේ තියෙනවා. දැන් මට මගේ පොඩි දෙයක් හදන්න මට උළුහල් ඕන වෙලා තිබ්බා. මට ඒක හොයාගන්න බැරුව තිබ්බේ මොකද මගේ ගෙවල් ළඟ සිංහල කඩාන මොනමුකුත් නැහැ. ඉතින් මෙතනට ගියාම එක ඉන්දියන් ස්ටෝල් එකක් තිබ්බා. ඒකේ හැම දේම තියෙනවා. ඒ කියන්නේ හැම ඇට වර්ගයක්ම පරිප්පුද උළුහල්ද කොත්තමල්ලිද අර අපි බොන පස්පංගු පැකට් ඒ වගේ ඒවා හැම දෙයක්ම තිබ්බා. ඇත්තටම ඒ කියන්නේ ඔයගොල්ලෝ මොන හරි එහෙම හොයාගන්න බැරි දේවල් මොන හරි දේවල් තියෙනවා නම් මම මේ මාකට් එක රෙකමන්ඩ් කරනවා.
අනම්මනම් තියෙන ඒ ලේන් එක. මේකේ ඔක්කොම එළවලු එතකොට පොඩි පොඩි ස්වීට්ස් වර්ග තමයි තියෙන්නේ. මෙතන හොඳම වැඩේ කියන්නේ අපි දැන් මෙතනින් එළියට යද්දී $1 කිකි කෑ ගහන බෑග් එකක්. මේ කියන්නේ මේගොල්ලෝ වහන්න කලින් හැම ස්ටෝල් එකෙම නෙමෙයි සමහරක් ස්ටෝල්ස් වල ඒ කියන්නේ ඉතුරු වෙච්ච ඒගොල්ලෝගේ ভেජිටබල්ස් ඔක්කොම එක බෑග් එකකට දාලා ඒ කියන්නේ දැන් අපි හිතන බෙල් පෙපර් ගෙඩි දෙකකුයි බ්‍රොකොලි එකකුයි ඒ වගේ $1යි. ඒක මාර්ම ලාභයි ඇත්තටම. එතන පොර කනවා මිනිස්සු. මේටිකේ ඔක්කොම පේනවනේ ෂූස් අනම්මනම් තමයි තියෙන්නේ. ඒ වගේම මම මේ මාකට් එකේ දැක එක දෙයක් තමයි ගොඩක් එකෝ ෆ්‍රෙන්ඩ්ලි ප්‍රොඩක්ට්ස් තියෙනවා. මම ගොඩක් ස්ටෝල්ස් දැක්කා ඒ වගේ ගහලා තියෙනවා. මම එකක් දෙකක් වීඩියෝ කරගත්තා. ඔයගොල්ලන්ට ඉස්සරහට පෙනේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි මං ක්වීන්ස් මාකට් එකට ගිහිපු ගමන ඉවර වුණේ. ඉතින් දැන් අපි මේ හොන්නේ මොන පැත්තෙන්ද අපි ට්‍රෑම් එකට ආයිත් යන්න ඕනේ කියලා. එතන ඇත්තටම එළියේ සිංහල කියන්නේ ස්ටෝල් එකක් තිබ්බා. සිංහල කඩේක. එතන තියෙන කඩයක්. මම මෙයාට ඉක්මනට කෝ අනේ මට මොන හරි සැරට කන්න ඕනේ ලංකාවේ විදියට කියලා. හැබැයි අන්තිමේ එතන කෑම ඉවරයි. මොනා කරන්නද මං කඩේ නමත් අහගෙන ඉතින් ආයිත් ආවා. අපි ගෙදර යනකම්. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා. තව මේ වගේම ලස්සන වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගෙනකම්. Bye bye. This is Blush in Melbourne.